නෝනා ආච්චිට එකක් දෙමුද? අනේ මගේ බල්ලවත් කන්නේ ඔය බිස්කට්. ඔත් ඉනාවක් අදාලා තියෙනවද කවුද දන්නේ? වැඩේමයි. ඉනා දීලා දපනේ දා ගන්න වටිනා මිනිහා. මේ එකක් කමු මහත්තයා. මට ඕනේ. මහත්තයාට බඩගිනි නැද්ද? නැත්නම් මහත්තයා උදේට කාලා දින්නේ? කාලන නෙමෙයි. එහෙනම් මේ බිස්කට් එකක් කන්න. බඩගින්නේ හිටවම ગેස්ට්‍රයිටිස් හැදෙනවා. එහෙනම් ඉතින් එකක් කමු. නෝනා මේ මහත්තයාට බිස්කට් එකක් දෙන්න. මහත්තයා කන්න බිස්කට් එකක්. තමුසේ දෙනේ හින්ද මට නොකද්ද? නමුත් ඉතින් කන්න මන් දන්නේ. තමුසේ මට හරියට කරදර කරනවානේ. දෙනවා. බලාගෙන වලට බීත් දාලා දන්නේ ත්‍රිවිල් අයියා. ඔය නෝනාගෙනුයි මහත්තයාගෙනුයි මම පොඩි ප්‍රශ්නයක් අහන්න. අය ඔය දෙන්න දික්කසාද වෙන්නේ? මට දික්කසාද වෙන්න ඕන කමක් වෙලා නෑ. ඔය උන්ද තමයි දික්කසාද වෙන්න දගලා. අර මොකද? වයසට ගියත් මගුල් විසේ ගිහිල්ලා නෑ අයියා. උනාගේ විසේ ගියට උසේ කියලා කියන්නේ. ඔය ඔෆිස් එකේ මොකද සුකුරුත්තමක් කරේ ගාගෙන. දවසක් ෆිල්ම් එකක් බලන්න යනකොට මගේ අතටම ආවු වුණා. අනේ ත්‍රිවිල් මල්ලි අපි බලන්න ගිය ෆිල්ම් එකක් නෙමෙයි. අර ළමයාගේ වෙඩින් එක ලබන මාසේ. ඉතින් ඒකට ඒ මගුලට හෝල් බුක් කරන්න ගියේ මම ඒ ළමයාත් එක්ක. මගේ කරුණට ෆිල්ම් හෝල් එක ළඟදී කවුරුනුත් ඕක දැකලා තියෙනවා. ඒ කේලම ඇවිල්ලා මෙයාගේ ඔළුවට දැම්මා. එතකොට දෙන්නත් එක්ක අත් දෙකෙන් අල්ලගෙන පාරෙන් පැන්නේ. දරුසෙනි හතරතර වෙන්න ඇති නේද? ඔන්න බලන්න මල්ලි. මේ බෝ ගහක් වාගේ ඉන්න මට එක එක හදන කයි කතන්දර වල ඇති. ඒ දැරිවි මගේ අතින් අල්ලගෙන පාර පැන්න බව ඇත්ත. කාහිර උඩදී වුණත් වාහන විශ්වාසයක් නැහැ කියලා ඒ දැරිවි මගේ අතින් අල්ලගෙන පාර පැන්න. දැන් ඔකට අපේ උන්දි කියනවා මං ඒ දැරිවිත් එක්ක මනමාලකම් කියයි කියලා. මේවා සාධාරණද මල්ලි? මම මේ ත්‍රිවිල් මල්ලිට කියන්නේ මම මේ ජූජක බහුණා වගේ. ඔය මගේ ආලවන්ත මනුස්ස දුවට වා මාරු හදිච්ච වෙලාවේදී මම තෙල් ගාලා ඔට්ටනි වලින් තවලා රෑ නිදි මරලා මම කොච්චර